හෙලෝ ඕගොල්ලෝ හැමෝම මගේ Chat and Cheer YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඕගොල්ලෝ කවදා හරි හිතලා තියෙනවද ඇයි මම දුකින් ඉන්නේ? අනිත් අය සතුටින් ඉන්නේ කියලා. Facebook එකේ Instagram එකේ අනිත් අයගේ ෆොටෝස් දකිනකොට ඔයාට දුක හිතෙනවද? අද අපි කතා කරමු අනිත් අයගේ ලයිෆ් එකයි අපේ රියල් ලයිෆ් එකයි අතර තියෙන ලොකුම වෙනස ගැන. අපි හැමෝම කරන්නේ අනිත් අයගේ highlighted reel එක අපේ behind the scene එකත් එක්ක compare කරන එක. ඒක හරියට අනිත් අය ලස්සන සාරියක් ඇඳන් ඉන්නකොට අපි අපේ ගෙදරට අඳින ඇඳුම ගැන හිතලා දුක් වෙනවා වගේ වැඩක්. මතක තියාගන්න හැමෝටම ප්‍රශ්න තියෙනවා. හැමෝම අඬන දවස් තියෙනවා. ඒවත් එක්ක තමයි අපේ ජීවිතේ ලස්සන වෙන්නේ. අපේ chapter 2 එකයි අනිත් අයගේ chapter 10 එකයි compare කරන එක හරිම අසාධාරණයි. අපි හැමෝටම කාලය වෙනස්. අපේ journey එක වෙනස්. අපේ destination එක වෙනස්. අපි දැන් බලමු social media මායාව කියන්නේ මොකක්ද කියලා. අපි දකින්නේ කෙනෙක් හොඳට hina වෙලා, ලස්සනට hina වෙලා, ලස්සන ඇඳුමක් ඇඳලා, ලස්සන තැනක ගත්ත ෆොටෝ එකක් විතරයි. ඒත් ඒ ෆොටෝ එක ගන්න කලින් එයා කාපු කට්ට අපි දකින්නේ නැහැ. ගමන් බිමන් ගත්තොත් අනිත් අය යන්නේ ලස්සන හොටෙල්ස් වලට වගේ පේන්නේ. ඒත් සමහර වෙලාවට එයා එතනට යන්නේ ණය වෙලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ෆොටෝ එක ගන්න වෙලාව විතරක් වෙන්න පුළුවන් එයාගේ මූණේ සතුට තියෙන්නේ. අපි දැන් බලමු social comparison theory එක කියන්නේ මොකක්ද කියලා. අපි පොඩි කාලේ ඉඳන්ම හැදෙන්නේ අනිත් අයත් එක්ක සසඳලා. ඉස්කෝලේ විභාගකදී, රේස් එකකදී අපේ අම්මලා තාත්තලා පවා අපිව අනිත් අයත් එක්ක කම්පෙයාර් කරනවා. අම්මලා තාත්තලා නිතරම කියන දෙයක් ඔයාට ඇහිලා ඇති බලන්න අර ළමයා දිහා එහෙම නැත්නම් බලන්න එහා ගෙදර ළමයා දිහා ඒ වගේ දේවල් කියලා පුංචි කාලේ ඉඳන් අපිට පුරුදු කරේ අනිත් අයත් එක්ක සැසඳෙන්න. ඉතින් මේවත් එක්ක අපේ මොළය පුරුදු වෙලා තියෙනවා අනිත් අයගේ සාර්ථකත්වය මැද අපි ඉන්නේ කොතනද කියලා මනින්න. අපි ගොඩක් වෙලාවට කරන්නේ upward comparison එකක්. ඒ කියන්නේ අපිට වඩා සල්ලි තියෙන, අපිට වඩා ලස්සන, අපිට වඩා බුද්ධිමත් අයත් එක්ක අපි අපිවම compare කරගන්න එක. හැබැයි අපි කලාතුරකින් තමයි downward comparison එකක් කරන්නේ. downward comparison එකක් කියන්නේ අපිට වඩා අඩු මට්ටමක ජීවත් වෙන්න දුක් විඳින අයත් එක්ක අපි අපේ life එක compare කරලා අපි ගැනම සතුටු වෙන එක. අපි හැම වෙලේම උඩ බලන නිසා. ඒ කියන්නේ අපි හැම වෙලේම upward comparison එක කරන නිසා අපි හැම වෙලාවෙම හිතන්නේ අපි අනිත් අයට වඩා පල්ලෙහාන් ඉන්නේ කියලා. අද කාලේ ගොඩක් වෙලාවට අපි සසඳන්නේ අනුන්ගේ ඇත්ත ජීවිතේ නෙමෙයි. ෆිල්ටර්ඩ් කරපු ජීවිතයක් එක්ක. අනිත් අය දාන ලස්සන වෙඩින් ෆොටෝ එක පිටිපස්සේ ලොකු කැපකිරීමක් තියෙන්න පුළුවන්. ලොකු ප්‍රශ්න තියෙන්න පුළුවන්. අනිත් අය දාන iPhone එක පිටිපස්සේ ලොකු ණයවාරිකයක් තියෙන්න පුළුවන්. අපි දකින්නේ ෆ්‍රේම් එක ඇතුලේ තියෙන ලස්සන විතරයි. ෆ්‍රේම් එකෙන් පිටත තියෙන අවුල් ජාලාව ගැන අපි දකින්නේ නැහැ. මේ කන්ඩිෂන් එකට අපි කියනවා ෆිල්ටර්ඩ් රියැලිටි කියලා. අපි අනුන් සමග සැසඳෙන හැම වෙලාවකදීම අපිට දේවල් තුනක් අහිමි වෙනවා. ඒ තමයි සතුට, කාලය සහ ඔයාගේ self confidence එක. ඔයාව අනිත් අයත් එක්ක කම්පෙයාර් කරන්න ගියොත් ඔයාට ලැබිලා තියෙන දේ ගැන අගය කරන්න ඔයාට අමතක වෙනවා. මට බැහැ, මට මේක කරන්නේ කොහොමද වගේ නෙගටිව් සිතුවිලි නිතරම ඔයාගේ මනසට එනවා. මට බෑ මං අසාර්ථකයි වගේ නෙගටිව් සිතුවිලි ඔයාගේ යටහිතේ තැන්පත් වෙනවා. අපි දැන් කතා කරමු සතුටින් ඉන්න actionable steps ටිකක්. පළවෙනි ටිප් එක තමයි unfollow and mute. ඔයාට හිතට වදයක් දෙන ඔයාගේ අඩලුඩුකම් පෙන්වන ප්‍රොෆයිල්ස් අදම ඔයා unfollow කරන්න. මේක ඔයාගේ මානසික සතුටට ඉතාම වැදගත් කාරණයක්. ටිප් number 2 තමයි gratitude journaling. දවස අවසානයේ ඔයාට ලැබුණ පුංචි දේවල් ලියන්න පුරුදු වෙන්න. ඔයාට අද දවසේ ලැබුණ තේ කෝප්පය ගැන වුණත් කමක් නැහැ. ඒක ලියලා සතුටු වෙන්න. ටිප් number 3 තමයි own race. හැම මලක්ම පිපෙන්නේ එකම වෙලාවක නෙවෙයි. රෝස මල් පිපෙන්නේ එක වෙලාවක, නෙළුම් මල් පිපෙන්නේ තවත් වෙලාවක, කඩුපුල් මල් පිපෙන්නේ වෙන වෙලාවක. ඔයාගේ කාලය එනකන් ඔයාගේ ගමන හෙමින් යන්න. ඔයාගේ ජීවිතේ හීරෝ ඔයාම තමයි.
අපි හැමෝම මේ ලෝකෙට ආවේ එකම දේ කරන්න නෙවෙයි. ඉතින් අනිත් අයගේ සාර්ථකත්වයේ මැද ඔයා අසාර්ථකයි කියලා හිතන්න එපා. පරක්කු වෙලා පිපෙන මල වුණත් සුවඳ අඩු වෙන්නේ නැහැ. අද දවස ඉවර වෙන්න කලින් ඔයා ඔයාට තියෙන දෙයක් ගැන හිතලා සතුටු වෙන්න. ඔයා ඔයාට ආදරේ කරන්න ගත්ත දවසට අනිත් අයගේ ජීවිත ගැන ඔයාට අදාළම නැති වෙයි. ඔයා අද ඉන්න තැනට එන්නත් ඔයා ගොඩාක් දේවල් පහු කරා. ඔයා ගොඩාක් කැපකිරීම් කරා. ඒ ගැන හිතලා ඔයා ආඩම්බර වෙන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරන්න. අපේ chat and cheer ෆැමිලි එකට එකතු වෙන්න subscribe බටන් එක ක්ලික් කරන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු.